එල්ලෝ බොයිස් ඇන් ගර්ල්ස් ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා රික් ඇකඩමි වෙතින් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගොඩක් කට්ටිය මචං PC එක ස්ලෝ වෙනවා කියලා මට කට්ටිය කියලා තියෙනවා මචං. ඉතින් ඒ ස්ලෝ වෙන්න මචං ඔයත් මේ වැරදි ටික කරනවාද කියලා බලන්න. මේ වැරදි කරනවා නම් මචං ඔයාගේ PC එක අනිවාර්යයෙන්ම ස්ලෝ වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ කරන මිස්ටේක් මොකද්ද මේ වැරද්ද කියලා. ඉතින් වීඩියෝ එක යනකල් මචං ඉතින් ඔයත් ටෙක් දැනුම හොයන කෙනෙක් නම් මචං අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඕකේ බොයිස් ඉතින් ඔගොල්ලෝ කරන පළවෙනි වැරද්ද තමයි යාළුවේ ඔගොල්ලෝ මචං ස්ටාර්ට්අප් ඇප්ස් ඒ කියන්නේ මචං ස්ටාර්ට්අප් ඇප්ස් මචං ඩිසේබල් කරලා නැති එක. ස්ටාර්ට්අප් ඇප්ස් කියන්නේ මචං ඔයාගේ PC එක ඔන් වෙද්දිම ඒ ඇප්ස් ටිකක් ලෝඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ PC එක ලෝඩ් වෙන්න බලක් වුණ. ඒ කියන්නේ පවර් බටන් එක ක්ලික් කරාට පස්සේ PC එක ඔන් වෙන්න මචං විනාඩියක් විතර යනවා. විනාඩි එකමාරක් විනාඩි දෙක සමහර ඊට වැඩි වෙලාවක් යනවා. ඒකට හේතුව තමයි යාළුවේ ඔයා ස්ටාර්ට්අප් ඇප්ස් මචං ඩිසේබල් කරලා නැති එක. ඉතින් අපි බලමු මොනවද මේ ස්ටාර්ට්අප් ඇප්ස් කියන්නේ කියලා. ඉතින් යාළුවා ඔයා PC එකට ගිහලා මචං ඔයා ටාස්ක් මැනේජර් එක ක්ලික් කරන්න මචං. ඉතින් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වඩ බලන්න. ඉතින් මෙතන more details කියන එක ඔබන්න යාළුවේ. එතකොට මෙතන තමයි ස්ටාර්ට්අප්ස් කියලා. හරියට යාළුවා ඉතින් මේ තියෙන ස්ටාර්ට්අප් ඇප්ලිකේෂන් ටික. මේක මචං ඉතින් මම CC process එකයි Microsoft Edge එක ඊට පස්සේ stream USB audio එක තියෙනවා මචං. ඒක WhatsApp එක. ඉතින් ඔයාලා බලාගත්ත එක මචං මේවා enable වෙලා තියෙන්නේ මගේ PC එකෙත් මේ. එතකොට මේවා මචං ස්ටාර්ට්අප් ඉම්පැක්ට් එකට බලාගත්ත එක මචං මේවා enable වෙලා තියෙද්දි ඔයාගේ PC එක ස්ටාර්ට්අප් වෙන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේ BIOS load වෙලා ඔයාගේ PC එක on වෙන්න මචං පරක් වෙන. ඉතින් ඔයාලට පුළුවන් මේක just one click මචං disable කරලා දාන්න. ඉතින් එතකොට මචං මේවා auto open වෙන්නේ නැහැ. ඔයාලට මේවා disable කරලා දාන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. එතකොට මචං ඔයාගේ PC ඉක්මනට on වෙනවා. ඒ කියන්නේ power on කරද්දි මචං ඉක්මනට PC එක on වෙනවා lag වෙන්නේ නැහැ. ඒත් එකම බොස් ඉතින් තව මිස්ටේක් එකක් තමයි ඔයගොල්ලෝ කරන මචං. ඉතින් ඕගොල්ලෝ පවර් මැනේජර් එක. ඒ කියන්නේ ඔයාගේ PC එකේ පවර් එක මචං ඔයා හරියට කන්ට්‍රෝල් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ පවර් මොඩ් තියෙනවා. PC එකේ තියෙනවා මචං පවර් මොඩ් කියලා එකක්. ඉතින් මේකේ තියෙනවා බැලන්ස්, එතකොට ලෝ පවර් කියලා තියෙනවා, හයි පර්ෆෝමන්ස් කියලා තියෙනවා, අල්ටිමේට් කියලා තියෙනවා. ඒ වගේ පවර් පර්ෆෝමන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මචං මේකට ලෝ පවර් ඒ කියන්නේ ලෝ පවර් සේවින් මොඩ් එක දාලා තිබ්බහම ඔයාගේ PC එක මචං ෆුල් පවර් එකෙන් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම් කොහොමද මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට ඔය ඉතින් ඕගොල්ලෝ මචං ඕගොල්ලෝ Windows බටන් එක ක්ලික් කරලා මෙතනින් සර්ච් කරන මචං control panel කියලා. ඉතින් control panel එකට ගියාට පස්සේ ඔයාලා බලාගත්තා මෙතන power option කියලා. ඔයාගේ මේ වගේ පේනවා නම් කැටගරි වගේ පේනවා නම් මෙහෙම පේනවා නම් යාළුවෝ ඔයගොල්ලෝ මෙතන view by කියන එකට මචං small icon කියලා දාගන්න. එතකොට ඔයාලා බලන්න මෙතන power option කියලා option එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ ඔයාලා බලාගත්ත හැකි power plans set එකක් තියෙනවා balance high performance power saving ultimate performance කියලා. ඉතින් මම පෙන්නන්න මචං මේව එකින් එක වෙනස් කරද්දී ඔයාගේ PC එකේ performance එකට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි task manager එක open කරගමු. performance වලට යමු. දැන් ඔයාලා බලාගත්තේ මගේ PC එකේ මචං full performance එක වැඩ කරනවා. ඒ කියන්නේ speed එක මචං gigahertz 3.77ක් තියෙනවා. හරිද? ඒ වගේ full speed එකෙන් දැන් PC එක වැඩ කරන ගමන් තියෙන්නේ. ඔයා මෙතන මචං power saving එක දාපු ගමන් ඔයාලා බලාගත්තා හැකි PC එකේ මචං performance එක යාළුවෝ එකපාරටම down ආව 0.79 GHz. ඒ කියන්නේ වගේ PC එක මචං full power එකෙන් මචං දැන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වගේ power එක මචං low device එකක් විදිහට තමයි වැඩ කරන්නේ මචං. ඒ කියන්නේ processor එකට අවශ්‍ය කරන full power එක ලබා දෙන්නේ නැහැ. එතකොට processor එක මචං low speed එකෙන් වැඩ කරනවා. බලද්දි speed එක දැන් එකපාර down වුණා. හරිද? ඉතින් ඔයාලා බලාගත්තා දැන් මේක ඔයා දාගත්තොත් ultimate performance වලට දැම්මම ආයි ෆුල් පවර් එකෙන් වැඩ ගන්නවා PC එක. ෆුල් ස්පීඩ් එකෙන් PC එක වැඩ කරන්න ගන්නවා. ඉතින් මචං ඔයාගේ පවර් සේවින් තිබ්බොත් මේක ඔයා දාගන්න යාළුවෝ හයි පර්ෆෝමන්ස් එකට. නැත්තම් ඔයා කැමති නම් බැලන්ස් එකට දාගත්ත එක. බැලන්ස් එකට දාගත්තාම ඒ කියන්නේ ඒක බැලන්ස් පර්ෆෝමන්ස් එකෙන් තමයි යන්නේ. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට PC එකේ පවර් එක දීලා අනිත් වෙලාවට PC එක ලෝ මොඩල් එකට දානවා. ඉතින් මම නම් යූස් කරන මචං ලයිව් කරන ඉඳ අල්ටිමේට් පර්ෆෝමන්ස් එකට තමයි මම දාන්නේ. ඉතින් එතකොට හයි පර්ෆෝමන්ස් එකෙන් මචං PC එක වැඩ කරන. ඒ කියන්නේ ෆුල් පොස්සරේ ස්පීඩ් එකම අපිට ගන්න පුළුවන් වෙනවා මේකේ. ඉතින් මේකත් මචං ගොඩක් කට්ටිය කරන මිස්ටේක් එකක්. ඉතින් ඔයා බලන්න ඔයත් මේ මිස්ටේක් එක කරනවාද කියලා. ඉතින් බොයිස් ඉතින් ඊළඟ එක තමයි මගේ Windows performance එක. හරිද? ඉතින් ඒක බලන්නේ. ඒ කියන්නේ performance එක කිව්වේ යාළුවෝ. ඉතින් ඔයාලට පුළුවන් Windows දාන E එක බහුවට පස්සේ ඔයාගේ my computer එක open වෙයි මචං. ඉතින් ඒකට ගියාම මෙතන තියෙන properties කියලා යාළුවෝ. properties වලට ගිහිල්ලා යාළුවෝ මෙතන change setting කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගිහිල්ලා යාළුවෝ මෙතන advanced කියලා එකක් තියෙනවා. එතන තියෙනවා performance කියලා දැන් මේ මෙතන tab එකක් තියෙන එක select කරන්න. ඒ setting වලට යන්න. ඉතින් මෙතන තියෙන මචං performance option කියලා. හරිද? ඉතින් මෙතන මචං මම දාලා තින්නේ custom කියලා. මේක මචං best appearance වලට දාලා තිබ්බොත් ඔයාගේ
ඔයාගේ PC එක මචං ඒ කියන්නේ ඔය මෙමරි එක එහෙම මේකේ ඔය විෂුවල් වලට මචං Windows විෂුවල් වලට මචං වැය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මම කරලා තියෙන්නේ යාළුවා මම මේක කස්ටම් වලට දාලා මෙතන thumbnail inset of icon ඒ කියන්නේ icon එකක් ඇතුළේ තියෙන දේ මචං thumbnail එක අපිට බලා ගන්න පුළුවන් වෙන්න සහ smooth edge of screen front ඒ කියන්නේ screen එකේ තියෙන front එක පොඩ්ඩක් smooth කරන්න තමයි මේක දාලා තින්නේ. කස්ටම් දාලා. ඉතින් අනිත් සේරම මම ඔෆ් කරලා තියෙන මචං ඒක ඕකේ කරාම මචං ස්පීඩ් එක වැඩිපුර එනවා. හරිද? ඒ කියන්නේ ස්පීඩ් එක කියන්නේ මචං හරි ස්මූත්. දැන් ඔයාලා බලවත් එහෙන ස්මූත් එකේ මම එක එහා මෙහා කරනවා. ඒ කියන්නේ විෂුවල් ඉෆෙක්ට් එක නැහැ බට් ස්මූත් එක තියෙනවා. ඉතින් බලන්න ඔයත් මේ වැරද්ද කරලා තියෙනවද? ඉතින් ඔයාගේ හොඳ performance PC එකක් තියෙනවා මචං ඒක මේක මේ මෙතන බෙස්ට් රෙෆරන්ස් වලින් තිබ්බට කමන්නේ නැති ඔයා ලෝ PC එකක් තියෙනවා මචං ඔයා අනිවාර්යෙන් මේ setting එක on කරගන්න නැත්නම් ඔයාගේ PC එක මචං lag වෙන්න බලනවා වැඩි මම කිව්ව කලින් setting එකත් ඔයා අනිවාර්යෙන් හදාගන්න ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණා නම් මචං අනිවාර්යෙන් subscribe එකක් දාලා like එකක් දාන්න අමතක කරන්න එපා එහෙනම් යාළුවෝ අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් කොල්ලෝ අදට අපි යනවා bye bye